කරන සෙට් එකට පොඩක් දැනගන්න වගේ වටිනවා. මටත් ඒක අලුත් අත්දැකීමක්. මට ලින්ක් එකක් දාලා මෙන්න මේ සීන් එක වුණා. දවස් 90ක් යනකම් තව ස්ට්‍රයික් දෙකක් අදනවා මාට කෙලින්ම අඩි 60 පොළොට වැල්ලෙනා වගේ සීන් එක channel එකට එනවා. මොකක්ද කියලා කියන්න ඕනේ නැහැ, channel එක අයින් වෙලා යනවා. ඒක නිසා මේකේ තියෙනවා ටේක් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් ට්‍රේනින් කම්ප්ලීට් කියලා තියෙනවා. ට්‍රේනින් කම්ප්ලීට් කරුවොත් දවස් 90ක් යනකම් තව දෙකක් අදලු කියලා වෙනවා අනිවාර්යෙන්. ට්‍රේනින් කම්ප්ලීට් කරන්න ඕන. ට්‍රේනින් එකේ ප්‍රශ්න ටිකක් අහන්න. ඒ ප්‍රශ්න ටික ඉතින් කරන්න දෙනවට කෙලින්ම මේ ඉතින් ස්කෑම් සයිට් එකක් දාපුවා මම හිතන මට ඒස් එකක් කියලා දෙයි. ස්පෑම් මන් ස්කෑම් නේ. මෙන්න මේ ලින්ක් එක මේ තියෙන්නේ. තව මට ටීන් ගාලා උනේ. ඇදුණා ඉතින් මිසයිල් එකක් හදනවා වගේ. එච්චරයි ඉතින් වෙන මොනවා කියන්නද? ඒකට ඉතින් මම කරේ මේ ට්‍රේනින් ස්කූල් එකේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරා. මම හිතන්නේ මට වෙච්ච පළවෙනිම සීන් එකේ හින්දා තමයි එහෙම සීන් එකක් දෙන්න ඇත්තේ. දන්නේ මේක කියනවා දවස් 90කින් මේක අයින් වෙනවා කියලා. අයින් වෙන දිනේ මේක මේ තියෙන්නේ. නෑ වර්නින් එක ආපු දිනේ මේ තියෙන දෙසැම්බර් 13 එක්ස්පයර් වෙන්නේ මෙන්න මෙතන. ඒ වගේ හිස්ටරි එකේ සේව් වෙනවා මෙහෙම එකක් වෙන්නේ. ඒක අවදාන channel එකට ඇත්තම කියන්න බෑ. පරිස්සම් කරලා තියාගන්න. හේෂන් අයියටත් උනේ මං හිතන්නේ මේ වගේ වැඩක්. එයා කිව්වනේ වීඩියෝ දෙකකට මෙහෙම සීන් එකක් වුණා. තුන්වෙනි එකටත් ටීන් වුණා. ඊට පස්සේ channel එක බායි කිව්වා. ලොකුත් නෑ පොඩිත් නෑ මේක කරාට මෙහෙම තමා ඒ සීන් එක. හේතුව ගයිඩ්ලයින්. ඒකෙලිම වදින් YouTube එකේ ඇල්ගොරිතම් එකට එයාලම අදින කේස් නෙමෙව්වා. ටේක් ඇක්ෂන් වගේ වැරද්දක් නැහැ කියලා තුන ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. එච්චරයි මට කියන්න තියෙන්නේ. මම දැනගන්න කිව්වේ. වෙන මොකුත් මට නම් අලුත් දෙයක්. එහෙනම් ගුඩ් බයි. ගුඩ් බයි. අපි ගියා. කොහෙද මේක?